රසම රස ඩෙවිල් රටකජු එකක් හදමුද? ඉතින් ගොඩාක් ලේසි මේක හදන්න. අපි බලමු මේක කොහොමද හදන්නේ කියලා. මම මෙතනදී අරගෙන තිනවා රටකජු ග්‍රෑම් 500ක්. ඊට පස්සේ සුදුලුණු ගෙඩියක බික් අරන් තිනවා. ඊට පස්සේ කරපිංචා අරන් තිනවා. අපි දැන් බලමු අපේ රටකජු එක කොහොමද හදන්නේ කියලා. මුලින්ම මම එකතු කරගත්ත සුදුලුණු ටික හොඳට මෙන්න මේ ගානට හොඳට පොඩි කරගන්න. ලොකු කෑලි හිටින් නැති වෙන චූටි කෑලි වෙන මේ ගානට පොඩි කරගන්න. ඊට පස්සේ තෙල් එකක් මේ විදිහට ලිපේ තියලා අපි රටකජු ටික බැද ගන්න ඕනේ. ඉතින් රටකජු ඇට මේ වෙලාවේදී ටක් ටක් ගාලා පුපුරනවා. ඒ පුපුරලා විනාඩියක් වගේ තියලා තෙල් එකෙන් බා ගන්න ඕනේ. ගොඩාක් කර කරන්න එපා. මොකද අපි රටකජු ටික බෑවහමත් ඒකේ රසණෙන් ටිකක් බැදෙන නිසා මෙන්න මේ කාණ්ඩ රටකජු ටික බැදගෙන ලිපෙන් ඉවත් කරගන්න. රටකජු පතින්නත් තෙල් ගොඩාක් එකතු කරගන්න එපා. මොකද අපි පාවිච්චි කරපු තෙල් ආයි ගන්න හොඳ නැති නිසා තෙල් ටිකක් එකතු කරගෙන රටකජු ටික ටික එකතු කරලා බැද ගන්න. ඉතින් ඊටු රටකජු ටිකත් අර ගානට බැද ගන්න. ඉතින් ඒ රටකජු ටිකත් බැදගත්තට පස්සේ අපි යන්නේ අපේ ඩෙවිල් රටකජු එක හදන්න. මේ තියෙන බැදගත්ත රටකජු ටික අන්තිමටම තෙල් එක ඕෆ් කරනවත් එක්කම අපිට පුළුවන් කරපිංචා ටික එකතු කරලා බැද ගන්න. කරපිංචා ගොඩක් වෙලා තෙලේ බදින්නේ නැහැ. තෙල් එකට දාපු ගමන් අයින් කරන්න. නැත්නම් ලස්සන කොළ පාට නැති වෙනවා. ඊට පස්සේ මේ විදිහට ලොකු වළඳක් ලිපේ තියන ටිකක් ලොකු වළඳක් ගන්න. රටකජු ටික හොඳට කලවම් කරගන්න ඕන නිසා තෙල් මේ සැඳි 3ක් විතර එකතු කරගෙන රත් වුණාට පස්සේ අපි අර තලාගත්ත සුදුලුණු ටික එකතු කරන්න. මුලින්ම අපි සුදුලුණු ටික හොඳට ක්‍රිස්පි ගතිය වෙනකන්, ඒ කියන්නේ රන්වන් පාට වෙනකන් බැද ගන්න ඕනේ. මේ විදිහට සුදුලුණු දැම්මම තමයි ඒකේ නියමම රස එන්නේ. මෙන්න මේ ගානට සුදුලුණු ටික පැතුනහම සුදුලුණු වල රසට විතරක්, ඒ කියන්නේ නැත්තම් සුදුලුණු වලට ලුණු රස වදින්නේ නැති නිසා සුදුලුණු වලට විතරක් ලුණු චුට්ටක් එකතු කරගන්න. සුදුලුණු වලට ලුණු රස දැනෙන්න විතරක් ලුණු චුට්ටක් එකතු කරගන්න. ඊට පස්සේ ආයෙ එක රන්වන් පාට වෙනකන් හිමීට පැතෙන්න දෙන්න. ඉතින් මෙන්න මේ ගානට පැතුනට පස්සේ අපිට පුළුවන් අපේ ලිපේ ගින්දර මේ විදිහට ඕෆ් කරලා අපි මිරිස් කුඩු එකතු කරගන්නවා. මිරිස් කුඩු එකතු කරගන්නකොට තමන්ගේ රස අනුව එකතු කරගන්න. මිරිස් කුඩු ටික එකතු කරගන්නේ ලිපේ ගින්දර ඕෆ් කරලා. ඊට පස්සේ මිරිස් කුඩු ටික එකතු කරලා මේ විදිහට චුට්ටක් කවලම් කරලා අපි බැදගත්ත රටකජු කරපිංචා ටික මෙහෙම දාලා හොඳට මිශ්‍ර කරගන්නවා. දැන් මේ ලිපේ ගින්දර ඕෆ් කරලා තමයි තියෙන්නේ. රටකජුත් පැදිලා තියෙන නිසා ලිපේ ගින්දර ආයේ ඔන් කරන්න ඕනේ නැහැ. ඊට පස්සේ රටකජු වලට රස අනුව අපි ලුණු එකතු කරගන්න පුළුවන්. ලුණු එකතු කරගෙන මේ විදිහට හොඳට මිශ්‍ර කරන්න. ඊට පස්සේ ඉතින් අපිට තියෙන්නේ මේකේ රස බලන්න. ඉතින් මේක මාර රසයි. සුදුලුණු කෑලිත් හැපෙනකොට හරිම රසයි. ඉතින් ඔයගොල්ලෝ try කරලා බලන්න. පොඩි ළමයින්ට ලොකු කට්ටියට ඕන කෙනෙක්ට මේක රස විඳින්න පුළුවන්. හරිම රස කෑමක්. ඔයාලා try කරලා බලලා මගේ වීඩියෝ එකට කැමති නම් like කරන්න, comment කරන්න, share කරන්න. මගේ channel එක තාම subscribe කරලා නැත්නම් subscribe කරන්නත් අමතක කරන්න එපා. සුබ දවසක්.